ඇමරිකාව ඉරානය තුළ ගොඩබිම් මෙහෙයුමක් කරයිද? මේක යුද්ධය ආරම්භ වූ මොහොතේ සිටම සාකච්ඡා වුණු මාතෘකාවක්. හැබැයි දැන් මේ පිළිබඳව නිශ්චිත තොරතුරු ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඇමරිකාව ඉරානය තුළ ගොඩබිම් මෙහෙයුමක් කරයිද නැද්ද කියන කාරණාව අපි මීට කලින් දිගටම අපි විතරක් මේ ලෝකයේ පුරාම සිට යුද විශ්ලේෂකයන් දිගින් දිගටම සාකච්ඡා කළේ ප්‍රධාන කරුණු දෙකක් පදනම් කරගෙන. පළවෙනි කාරණාව ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉරානය සතු පවතින ආයුධවල ස්වභාවය. නැත්නම් මේ එසිමෙට්‍රික් වෝර්ෆෙයා එක නැත්නම් ඉරානයේ එසිමෙට්‍රික් වෝර්ෆෙයා එක සහ ඇමරිකාවේ තිබෙන මේ කන්වෙන්ෂනල් යුද හැකියාව එකිනෙක අභිමුඛ වුණාම ගොඩබිම් යුද්ධයකදී කුමක් වෙයිද කියන කාරණාව පදනම් කරගෙන. ඊළඟ කාරණාව සාකච්ඡා වුණේ විශේෂයෙන්ම ඉරානයේ භූගෝලීය පිහිටීම. ඒ කියන්නේ ඉරානය සතු පවතින ඊටාම විශාල දීර්ඝ කඳුපන්ති දෙක සහ මේ කාන්තාර පරිසරය ඇතුලේ අපි කියනවා ඒක ස්වභාවික බලාගාරයක් කියලා. ස්වභාවිකව ගොඩනැගුණු නැචරල් ෆෝර්ට්‍රස් එකක් කියලා ඉරානය කියන්නේ මේ භූගෝලීය පිහිටීම ඇතුලේ කොයිතරම් අමාරුද කියන කාරණාව. මේ කාරණා දෙක පදනම් කරගෙන ඉතිහාස යුද්ධ ඒ කියන්නේ විශේෂයෙන්ම 1940 කලන් වල ලෝක යුද්ධයෙන් පස්සේ බ්‍රිතාන්‍ය මූලි සහ රුසියාව සම්බන්ධ වෙලා සිදු කරපු ආක්‍රමණය ඒ වගේම ඊට පස්සේ පසු කාලින සිද්ධ වුණු ඉරාක ආක්‍රමණය මේවායේ සිදුවුණු සිදුවීම් පදනම් කරගෙන අර කියන සාධක දෙක තමයි. ඒ කියන්නේ භූගෝලීය සාධකයේ සහ මේ ආයුධවල සාධකයේ තමයි ප්‍රධාන වශයෙන් අරගෙන බොහෝ උපකල්පනයන් කළේ. නමුත් ඒකට ඒ වගේම අනිත් පැත්තට සම්බන්ධ කරගත්ත අපි දේශපාලනික සාධකයකුත්. දේශපාලනික සාධකයේ තමයි මේ ඇමරිකා එක්සත් ජනපදයේ මුහුණ දීමට වෙන මිඩ් ටර්ම් ඉලෙක්ෂන් එක. මේ මිඩ් ටර්ම් ඉලෙක්ෂන් එකත් එක්ක ඇමරිකාව යුද්ධයක් එක්ක මිඩ් ටර්ම් ඉලෙක්ෂන් එකට ගියොත් ට්‍රම්ප්ගේ කඳවුර පරාජයට පත් වෙන්න පුළුවන්. එවැනි තත්වයකදී මේ ගන්න ක්‍රියාමාර්ග ආපහු හැරෙන්න පුළුවන්. මේ වගේ උපකල්පන මත පදනම් වෙලා තමයි සාකච්ඡා කළේ. නමුත් දැන් අපිට දකින්න ලැබෙනවා ඊට වඩා එහාට ගියපු සාධක ප්‍රමාණයක්. ඒ තමයි දැන් නිශ්චිත වශයෙන්ම ඇමරිකාව ගොඩබිම් යුද්ධයකට සූදානම් වෙනවා කියලා. මේ ගොඩබිම් යුද්ධයකට සූදානම් වෙන්න ප්‍රධාන වෙනවා කියන එකට ප්‍රධාන වශයෙන්ම තියෙන සාධක ගණනාවක් තිබෙනවා. එකක් තමයි අද වාර්තා කරලා තිබුණා ඇමරිකානු ප්‍රධාන මාධ්‍ය ගණනාවකම වොෂින්ටන් පෝස්ට්, ගාඩියන් ඒ වගේම ඇක්සියෝස් වගේ අනෙකුත් ජාත්‍යන්තර මාධ්‍යත් වාර්තා කරලා තිබුණා මේ පුවත. පෙන්ටගනය ඉරානය තුළ ගොඩබිම් මෙහෙයුමකට කෙටි කාලීන සති දෙකක පමණ ගොඩබිම් මෙහෙයුමකට අදාළව සැලැස්මක් අනුමත කරලා තිබෙනවා කියන කාරණාව. එතකොට මේ සැලැස්ම සම්බන්ධයෙන් ප්‍රවෘත්තිය නිකන් අර යුද්ධයේදී සමහරක් වෙලාවට ප්‍රවෘත්ති කියන ඒවත් එක්තරා විදිහක ආයුධයක් විදිහට නැත්නම් උපකරණයක් විදිහට භාවිතා කරනවා. එහෙම එකකට වඩා ගියපු. ඒ කියන්නේ උපක්‍රමික ප්‍රකාශයකට වඩා එහාට යන කාරණාවක් කියලා පේන විදිහේ කරුණු කාරණා ගණනාවක් තිබෙනවා. ඒ අතරින් විශේෂයෙන්ම ඔබ දන්නවා පහුගිය කාලේ මේ කලාපය තුළට ඇමරිකාව ඔවුන්ගේ හමුදා බට කණ්ඩායම් 50000කට ආසන්න පිරිසක් රැගෙන ආවා. මේ 50000ක බට පිරිසට තවත් 10000ක පමණ බට පිරිසක් මේ වෙද්දී අලුතෙන් එකතු වෙලා තිබෙනවා. මේ බට කණ්ඩායම් වලට අමතරව සාමාන්‍යයෙන් යුද්ධමය පසුබිමකදී විශේෂයෙන්ම ග්‍රවුන්ඩ් ඒ කියන්නේ භූමියේ සටනකදී අවශ්‍ය වෙන ආධාරක කණ්ඩායම් ඒ කියන්නේ මෙඩිකල් සප්ලයි ටීම්, මෙඩිකල් ඇසිස්ටන්ට් ටීම්, ඉංජිනේරින් ටීම් ඇතුළු අර සහායකී බලයනි ගණනාවක් මේ වෙනකොට මැද පෙරදිග කලාපයට පැමිණලා තිබෙනවා. මේ අතර විශේෂයෙන්ම අපි දන්නවා දැන්ටමත් මෙහි තිබෙනවා USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව, ඒ වගේම USS ජෙනරල් ෆෝර්ඩ් නෞකාව අර හානියටපත් වෙලා අපහු ගියපු නෞකාව ඒ නැවතත් අපහු ඇවිල්ලා තියෙනවා ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව. ඒ වගේම අනිත් පැත්තට අපි කවුරුත් දන්නවා ජෝර්ජ් බුෂ් නෞකාව USS ජෝර්ජ් බුෂ් නෞකාවත් ආව. දැන් ප්‍රධාන එයාක්‍රාෆ්ට් කැරියර්ස් 3ක් මේ වෙනකොට මේ මැද පෙරදිග කලාපය තුළ රඳවලා තියෙනවා. ඒ කියන්නේ මුහුදේ සිට කරන එයාක්‍රාෆ්ට් කැරියර්ස් වලින් කරන ප්‍රහාරයන් වෙනුවෙන්. ඊට අමතරව අර ෂණික ගොඩබෑමේ හැකියාව තිබෙන බට කණ්ඩායම් ග්‍රවුන්ඩ් එකට ෂණිකව
ගොඩ බෑම ඇම්පිබියස් හැකියාවන් සහිත නෞකා දෙකක් ඇවිල්ලා තියෙනවා USS ට්‍රිපොලි සහ USS බොක්සර් කියන නෞකා දෙක. මේකෙන් ට්‍රිපොලි එකට වඩා බොක්සර් එකේ විශේෂ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම අර ක්ෂණිකවම ඔය ක්‍රාග් වගේ දූපත් වලට උනත් ඒ කියන්නේ වරායක් නොමැති ස්ථාන වලට උනත් උන්ට වරාය පාසුකම් තිබුණත් නැතත් අර ගොඩබිමට ක්ෂණිකව බට කණ්ඩායම් මුදා හැරීමේ විශේෂ හැකියාවක් තිබෙනවා ඒට. ඒව ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අර මයින් ක්ලීනින් වලට මයින් ස්වීපින් වලට මුහුදු බෝම්බ ඉවත් කිරීමට සහ ප්‍රහාර කඩයුතු දෙකටම යොදා ගන්න පුළුවන් USS පීටර්සන් නෞකාව සහ මර්ෆි නෞකාවත් ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ දැවැන්ත නෞකා බලයනියක් මේ වෙද්දී මැද පෙරදිග කලාපයේ තිබෙනවා. ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ අර ගුවනින් කියන පැරාට්‍රූපර්ස්ලා විදියට ගුවනින් ගොඩ බහින 82 එයාබෝන් යුනිට් එකත් මේ කලාප මේ වෙනකොට මෙහි තිබෙනවා. ඒ වගේම 11th මෙරයන් එක්ස්පෙන්ඩනරි යුනිට් එක කියන එක කියන්නේ ක්ෂණික ගොඩ බැසීමේ විශේෂ මෙරයින් බට කණ්ඩායමුත් මේ වෙද්දී ඉන්නවා. මේ විදිහට විශාල හමුදා කණ්ඩායම් ප්‍රමාණයක් තිබෙනවා. අප අර කලින් කිව්වා වගේ සප්ලයි යුනිට්ස් ඒ කියන්නේ ක්ෂණික ගුඩ මෙහෙයුමකදී පමණක් යොදා ගන්න සප්ලයි යුනිට්ස් ගණනාවකුත් ඇවිල්ලා තියෙනවා. මේ අතර විශේෂම කාරණාවක් වාර්තා වෙලා තිබෙනවා. ඒ තමයි ඔබ දන්නවා සාමාන්‍යයෙන් ගොඩබිම් යුද්ධයකදී අනිවාර්යයෙන්ම කැෂුවල්ටිස් වෙනවා, තුවාල වීම වෙනවා. මේ තුවාල වීම ආපුවාම ප්‍රධාන වශයෙන්ම වැදගත්ම සාධකයක් තමයි ක්ෂණිකව ලේ ලබා දීම. ඒ නිසා මේ මොහොත වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ Tamanගේ ලේ බැංකු එතන ලේ බ්ලඩ් බැංක් වලින් ඒ ලේ සංචිත ලබා දීලා මේ ලේ සංචිත දීර්ඝ කාලයක් තියාගන්න පුළුවන් අර ප්ලාස්මා විදිහට වෙනම අධි ශීතකරණ තත්වයේ සිට ග්‍රවුන්ඩ් එකට ගෙනියනකොට සාමාන්‍යයෙන් ඒ සම්පූර්ණ අර දීර්ඝ කාලයක් රඳවා ගැනීමේ ආකෘතිය පවත්වාගෙන යන්න බෑ. ඊට වඩා වෙනස් ඒ කියන්නේ සෙල්සියස් අංශක 2-6 අතර තියාගන්න පුළුවන් ආකෘතියක් තිබෙනවා. අන්නේ දෙවෙනි ආකෘතියට පත් කරපු ඒ දෙවෙනි ආකෘතියට ගබඩා කරපු රුධිරය විශාල ප්‍රමාණයක් රැගෙන ඇවිත් තිබෙනවා. එතකොට මේවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් දවස් 42ක් තමයි උපරිම තියාගන්න පුළුවන්. කියන්නේ දැන් මේවා මේ ස්ටේජ් එකට ඒ කියන්නේ සෙල්සියස් අංශක 2-6 අතර ස්ටේජ් එකට ගේනවා කියලා කියන්නේ තව දවස් 42ක් තමයි මේවා තියාගන්න පුළුවන්. ඒකට එහෙම කරන්නේ අනිවාර්යයෙන්ම ඉතා ආසන්න වශයෙන් ගොඩබිම් යුද්ධයක් ආරම්භ වීමේ හැකියාව තිබෙනවා කියන සාධකයත් එක්ක. ඒ වගේම විශේෂයෙන්ම ඔය තව ආකෘතියකට තමන්ගේ සොල්දාදුවන් පුහුණු කරා කියලා පහුගිය දවස්වල වාර්තා වෙනවා. වෝකින් බ්ලඩ් බැංක් කියලා. ඒ කියන්නේ ගමන් කරන රුධිර බැංකු. ඒක ඇත්තටම මේකට හේතුව තමයි දැන් සාමාන්‍යයෙන් මේ ඉරානයේ තිබෙන මේ ගොඩයිවිම් මෙහෙයුමකදී ඒ කියන්නේ උන් සග්‍රෝස් කඳු වැටි තරණය කරන්න එහෙම නැත්නම් යුරේනියම් තිබෙනවායි කියලා කියන කඳු වැටි තරණය කරන්න සූදානමක් සහිතව තමයි මේ යුද්ධයට යන්නේ කියලා හිතන සාධකයක් මේක. ඒකට හේතුව තමයි ඔය උන් සතුව තිබෙන සාමාන්‍යයෙන් යුද්ධ ගැටුමකදී හානි වෙන සොල්දාදුවන් තුවාලකරුවන් වහාම ප්‍රතිකාර සඳහා රැගෙන යන්න අවශ්‍ය යොදා ගන්න හෙලිකොප්ටර් යානා. මේ හෙලිකොප්ටර් යානාවල රොටරි වීල් වල තියෙන ස්වභාවය තමයි අධික උෂ්ණත්වයක් අධික තාපයක් සහිත ඉරානයේ අඩි 14000ක් විතර ඉහළ උන්නතාංශය ඉතාම ඉහළ ප්‍රදේශවල දිගු කාලයක් දිගු පැය ගාණක් මෙහෙයුම් කරන්න මේ ගුවන් යානාවලට අපහසුයි. ඔන්න ඔය හේතුව නිසා ගුවන් යානාවලින් කැෂුවල්ටිස් රැගෙන යන්න ප්‍රමාද වෙන තත්ත්වයක් යටතේ ඔවුන් තුලින් ඒකකයේ තුලම රුධිර පාරවල විලනය කරන්න පුළුවන් වෙන විදිහට සකස් කරපු ආකෘතියක් තමයි WBB කියන්නේ වෝකින් බ්ලඩ් බැංක් කියන්නේ. ඒ වගේම තව ආකෘතියක් තිබෙනවා වල්කරි ප්‍රෝග්‍රෑම් කියලා. මේ වල්කරි ප්‍රෝග්‍රෑම් කියලා කියන්නේ යම් කිසි තත්ත්වයකදී කියන්නේ මේ අයිසොලේට් වුණොත් ඒ කියන්නේ සංනිවේදනයේ බිඳ වැටුනොත් හරි බාහිරට ගෙනියන්න බැරුව හිර වුණොත් හරි තමන්ගේ ඒකකයේ තුලින්ම රුධිරය ලබා දෙන්න. ඒ කියන්නේ ඒකට අර පොඩි අත්‍ර ලැප්ටොප් එකකටත් වඩා බර අඩු කුඩා යන්ත්‍රයක් තිබෙනවා. ඒවා යොදාගෙන කියන්නේ කලින් කරන්නේ పూర్වයෙන්ම මේ හමුදා සොල්දාදුවන් සියලු දෙනාම ස්ක්‍රීන් කරනවා. ස්ක්‍රීන් කරලා උන්ගේ රුධිර වර්ග හඳුනා ගන්නවා. උන්ගෙන් කලින්ම එකඟතාවය ගන්නවා රුධිරය
ලබා දීමට ඒවා මේ වෙනකොට කරලා තියෙන්නේ. එතකොට ඒ යුනිට් එකේ හදිස්සි කැෂුවල්ටි එකකදී එතන ඒ ඕන කරන බ්ලඩ් ඒ සොල්දාදුවන්ගෙන්ම ලබාගෙන පාරවිල්නය කරන්න පුළුවන් ආකෘතියක්. ඉතින් මේ විදිහට කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් සියල්ල රන් කරන්න පටන් අරන් තිබෙනවා. මේ නිසා තමයි ෂණිකවම යුද්ධයක් ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා කියන සාකච්ඡාව ඇවිල්ලා තිබෙන්නේ. සහ පෙන්ටගනය යුද සැලස්මක් කෙටි යුද සැලස්මක් ඉදිරිපත් කළා. ඉතින් මේ කෙටි යුද සැලස්මක් වෙයිද දිගියුග සැලස්මක් වෙයිද කියලා කියන්න බැරි. ට්‍රම්ප්ගේ සහ උගේ සමීපතමයන්ගේ ඔළුවේ තියෙනවා යම් සැලස්මක්. ඒ තිබෙන සැලස්ම උන් පියවරෙන් පියවර අධියරෙන් අධියර මිසක උන් සම්පූර්ණයෙන්ම එළියට දාන්නේ නැහැ. කියන උන්ගේම පෙන්ටගන් වෝර් රූම් එකේ වුණත් මේක සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන පාඩක් නැහැ. මොකද අපි එහෙම කියන්නේ ඔවුන් අර අපි හිතුවට වඩා දීර්ඝ යුද්ධයකට ගමන් කරමින් ඉන්නවා කියන එක ඉතාම පැහැදිලි. මොකද හේතුව ඔවුන් අපේක්ෂා කරපු කියන්නේ අපි දිගටම කියපු එකක් තමයි මේ ට්‍රම්ප් ඕෆ් රෑම් එකක් හොයනවා කියලා. ට්‍රම්ප්ට ඇත්තටම ඕෆ් රෑම් එකක් ගන්න අවස්ථාවක් තිබුණා ඔය සාකච්ඡාවලදී. අවස්ථාව ඉරානය දුන්නා. නමුත් අවසානයේ හෝමුස් සමුද්‍ර සංධිය ආශ්‍රිතව නේවල් බ්ලොකේඩ් එකයි මේ ඔක්කොම එක ගත්තාම ට්‍රම්ප්ට එවැනි ඕෆ් රෑම්ප් එකක් අවශ්‍යතාවය තිබෙනවා කියලා ලෝකේ හැමෝම කියපු අදහස ටිකක් වෙනස් වුණා. ඔන් ඕෆ් රෑම්ප් එකකට වඩා එහා ගියපු දෙයක් හිතනවා කියලා. ඒ එහා ගියපු දේ මොකක්ද කියන එක සාකච්ඡා කරන්න වෙන්නේ යුද බිමේ තොරතුරු වලින් නෙමේ දේශපාලනික විශ්ලේෂණ වලින්. ඉතින් ඒ පිළිබඳ දේශපාලන විශ්ලේෂණයක් අපේ වරුණ රාජපක්ෂ නාලිකාවේ අපි ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා. මේ නාලිකාවේ ෂෙයා කරනවා. ඔබට ඒ වැඩසටහන බලලා ඒ ඇනලයිස් එක ලබා ගන්න පුළුවන්.